ඇත්තටම මේ මට හරි ඒ කියන්නේ දුකක් නෑ අපෝ මං සාමාන්‍ය එහෙම මේ ඔය පිට මිනිස්සු වෙනුවෙන් දුක් වෙන කෙනෙක් නෙමෙයි. ඇත්තටම කලකිරෙනවා. මිනිස්සු දාන කමෙන්ට් සමහරක් ඒවා දැක්කම කලකිරෙනවා කියන්නේ තව මිනිස්සෙක්ට පුළුවන්ද මං අහන්නේ මෙච්චරයි මුකුත් කියන්නේ නැහැ ඔයගොල්ලෝ. තව මිනිස්සෙක්ට පුළුවන් තව මිනිස්සෙක් මැරිලා ගියා නම් හොඳයි කියන්නේ. මං දැක්ක කමෙන්ට් එකක් මේ පාරේ යද්දි වාහනයකට යට කරගෙන යන්න ඕනලු මාව. මේ අනේ ගම් වතුරට අච්චර මිනිස්සු මැරුණා මේක මැරුන්නේ නැත්තේ ඇයි කියලා අහනවා. පස් කන්දක් කඩාගෙන වැටෙන්න ඕනෙලු. මේ කවුරු හරි වෙඩි තියලා මරලා ගියා නම් හරිලු. ඉතින් බලන්නකොනේ මිනිස්සු ඒ අතින් මෝර මේකක් නේ තියෙන වෛරය අර මිනිස්සුන්ගේ වෛරය හිතේ තියෙන. කියන්නේ මම මොනා කරලා දන්නේ ඔයගොල්ලන්ට මම ඇත්තට අහන්නේ මම මගේ පාඩුවේ වීඩියෝ එකක් දාගෙන මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. මම මොන විදියට දැන් ඔයගොල්ලෝ කියන විදිහට ඇඟ පේන්න දානවලු. ඇඟ පේන්න කොහෙද අනේ මම දාන්නේ මම ඇඳුම් ඇඳගෙනනේ දාන්නේ. මං කොතනකවත් මේ ඇඳුම් නැතුව වීඩියෝ දාලා නෑ. එහෙම කොහොමත් එහෙම ලංකාවේ එහෙම දාන්න බෑනේ නේද? සාමාන්‍ය ඇඳුම් නැතුව එහෙම දාන්නේ නෑ. එහෙම බෑනේ. ඉතින් ඒක මේකක් නැහැනේ. මං ඇඟ වහෙන්න තමයි මං අවශ්‍ය දේවල් වැහෙන්න තමයි ඇඳුම් ඇඳගෙන තමයි වීඩියෝ දාලා තියන්නේ. නැතුව මම මේ ඇඟ ඇරිලා මං එහෙම දාලා නෑ ඉතින්. ඒක මගේ ඇඟට ඇඳුම කැත වුණත් ලස්සන වුණත් මේක මගේ ඇඟ. මට ඕන එක මම අඳින එක කාටවත් තීරණය කරන්න බෑ මගේ ඇඳුම. තේරුණාද? ඒක තීරණය කරන්න පුළුවන් මට විතරයි. ඒක අයිතිය තියෙන්නේ මට. මං මගේ ඇඟට දාන ඇඳුම් ගැන ඕගොල්ලෝ කොහොමද තීරණය කරන්නේ? අනික මේ ඕගොල්ලන්ට පුළුවන් දනේ මම එහෙම ඇඳ කියලා නිව්ව කළා කියලා මට හෙන ඉල්ලනවා. බුදු අම්බේ පාරේ යද්දි මක බෑවෙන්න. දෙයියනේ මිනිස්සෙක්ට හෙන ඉල්ලන්න පුළුවන්ද? ඔහොම මං අහන්නේ. ඇත්තටම මම හිතන විදිය හරිද? මමත් ඔය සමහරක් වෙලාවට ඇත්තටම මට කේන්ති ගියා මම වීඩියෝ දාලා බයිනවනේ. ඔය කොච්චර බැන්නත් මං කාටවත් නමක් ගමක් කියන්නේ නැහැ. මං බනින්නේ ඔය දාලා තියෙන ඔක්කොගෙම කමෙන්ට්ස් වලට. හරිද? ඒ වුණාට ඕගොල්ලන්ට හතුරෙක්ටවත් මැරියම් මක බෑවියම් වාහනයකට යටවයන් කියන වචනයක් කියන්න පුළුවන්. ඇත්තට අපි එහෙම ඕගොල්ලෝ කියනවා ඕගොල්ලෝ මිනිස්සු වෙන්න බෑ. මම මාත් එක්ක තරහ කෙනෙක්ට හරි. හරිද? ඕගොල්ලෝ හිතන මම සාමාන්‍ය මිනිස්සුත් එක්ක තරහ නැහැ. මං කායිකවත් තරහ නැහැ. මට ඕගොල්ලෝ කවුරු කොහොම බැන්නත් මං කාටවත් වෛර කරන කෙනෙකුත් නෙමෙයි. මං ඊර්ෂ්‍යාකම් කරන කෙනෙකුත් නෙමෙයි. දුෂ්ට වැඩ කරන කෙනෙකුත් නෙමෙයි. ඒකයි මං අද මේ ඉන්නේ. මට දෙයියන්ගේ පිටින් හැමදේම ලැබිලා තියෙන්නේ හැමදේම හරියන්නේ අපි කාටවත් ඊර්ෂ්‍යා කරන්නේ නැති හින්දා. ඔය සමහර මිනිස්සු හිත පැසෝ එක තැන ඉන්නේ මිනිස්සු තව මිනිස්සු ඊර්ෂ්‍යා කරනවා කරන්න පුළුවන් දුෂ්ට වැඩ ටික කරන. එතකොට මේ මිනිස්සුන්ට හරියන්නේ නැහැ. අද අපි මේ තැන් වල ඉන්නයි ඕගොල්ලෝ ඔය වගේ තැන් වල ඉන්නයි අන්න ඕකයි වෙනස. ඒකින්ද කාටවත් හෙන ඉල්ලන්න කරන්න යන්න එපා. මම නම් මගේ ජීවිතේ කාටවත් කොයි විදියට නම් ඒ කියන්නේ මැරිලා ඵලයන් අරක කාලයන් එහෙම